මගේ දුබලකම දෙව්මව් හොඳින් දන්නවා මං වෙනුවෙන් ජේසුට ඇය අදිනවා නිතර යහපත් මග වෙතට මාව යවනවා නපුරාගෙන් මා බේරා ගන්නවා. සලමොන්ගේ ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි තිබේ. සමහර වෙලාවට අපි ජේසුව උතුම් යේසුව අපිට ඉන්න ශ්‍රේෂ්ඨතම තැනන් වහන්සේ කියන හැඟීම දැනෙනවාද හැඟෙනවාද? අපි අපේ මනුෂ්‍ය මට්ටම තුළ වෙන වෙන දේවල් ශ්‍රේෂ්ඨ කරගෙනද? මනුෂ්‍ය මට්ටම තුළ අපි වෙන වෙන දේවල් ශ්‍රේෂ්ඨ කරගෙන එක්ක සල්ලි, බලය, ජනප්‍රියකම, වතු, පිටි, යාන වාහන මේ දේවල් මම දැකලා තියෙනවා සමහර මිනිස්සු හරි උදාරුවෙන් කතා කරනවා සල්ලි ගැන, වාහන ගැන. සමහර අයගේ මාතෘකාව වාහන, වතු පිටි, ඉඩමක් දැක්කොත් ඒ ඉඩම ගැන. මේ දාලා යන ගොඩාක් දේවල් මාතෘකා කරගත්ත මිනිස්සු ඉන්නවා. පොහොසත්කම කියන්නේ ඔබ රැස් කර ගැනීම නෙමෙයි. ඔබ කොපමණ දෙනෙක් ගැන හොයලා බලලා ඔවුන්ට සතුටු කරන්න මහන්සි වුණාද කියන්නේ. ඔබ දවසට මිනිස්සු කී දෙනෙකු සතුටු කරන්නේ? මිනිස්සුන්ගේ බඩට ආහාරයක් දෙන්නේ. ඔබ ළඟ තියෙන දේ වියදම් කරන්නේ. අපි ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ ජේසුගේ ගතිගුණ වල. අහලා බලන්න ඔබ කොතනද ඔබ කියලා තියෙන්නේ කියලා. ඔබට ජේසු කියනවා.